යාළුවනේ. Hi guys. කොහොමද ඔයාලට? අද ප්‍රෝග්‍රෑම් අරන් යනවා පුත් එක්ක ක්‍රිස්මස් ඩිනර් එකට. යා. මේක ශාජවල තියෙන ඩිනර් බුෆේ එකක්, හොට් පොට් එකක්. ඉතින් අපි ටේබල් එකක් රිසර්ව් කරලා දැන් ඒක අරේන්ජ් කරනකන් තමයි ඉන්නේ. ඒගොල්ලොන් සුප් එක ගෙනල්ලා අරේන්ජ් කරන ටේබල් එකට අපි සුප් එක ස්පයිසි නන් ස්පයිසි කියන වරයිටිස් දෙකෙන්ම ගත්තා. මේ තියෙන්නේ ජූස් කෝන් එක, soft drinks unlimited අපිට කැමති තරමක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ prepared food. ඒ කියන්නේ කලින් හදලා තියෙන කෑම. hot pot එකක් කිව්වම ඔයගොල්ලෝ හිතනවා ඇති ඒ වෙලේ හදාගෙන විතරයි කන්න තියෙන්නේ කියලා. නැහැ, මෙතන prepared food options එකකුත් තියෙනවා. ඉතින් මෙතන lamb, seafood, dumplings, cheese balls එක ඇත්තටම ලොකු variety එකක් තියෙනවා කෑම. sushi මං ලොකු fan කෙනෙක් නෙමෙයි, නමුත් මං try කරා. it's nice. ඉතින් sweets තියෙනවා, fruits, මොනවාද packet noodles. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට sauces customize කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදියට හදාගන්න පුළුවන්. මේ කෝන් එක තමයි hot pot කෝන් එක. ඒ කියන්නේ ඔක්කොම raw items, mushrooms, seafood, sausages, vegetables, හැමදේම corn ඒ ඔක්කොම තියෙනවා මෙතන. ඒ වගේම උතනින් එහාට ගියාම මෙතන තියෙන්නේ mutton, lamb, ඒවත් hot pot වලට prawn balls, crab sticks ඒ වගේ ගොඩක් જાති තියෙනවා. මෙතන තියෙන්නේ beef, lamb, chicken, seafood, octopus ගොඩක් જાති තියෙනවා. ඉතින් මේගොල්ලොන් මේ පේන්නේ අපේ සුප් එක අපිට රේන්ජ් කරලා දුන්න ඒගොල්ලොන් ස්පයිසි නන් ස්පයිසි ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අපේ හස්බන්ඩ් දැන්නමත් වැඩ පටන් අරන් තියෙන්නේ. දාලා බීෆ් ටිකක් දාලා තිනවා අපි ෆ්‍රයි වෙන්න. ඉතින් දැන් මම කාලා පොඩ නැවතුවා. මට අමාරුයි. දැන් අපි ඕන බැට්කාන් යනවා. බලමු අපි ඉස්සර කොහොමද බැට්කාන් කියලා. ඉතින් මෙයාගේ ඉතුරු ටික මම හරි අමාරුයි කාලා. මම පොඩ්ඩක් ජොබ් කරලා තියෙන බලමු. ආයි යනවා බලමු.
අපේ නෝනන් දැන් හොඳට කනවා. හොඳට ගිල්ලා ඉන්නා හිපෝයි ප්‍රොපර්ටි මාස්ටර්ගේ තියානේ. ඒකේ නෑ වගේ. හොඳට ගිල්ලා ඉන්නේ. අපේ නෝනට දෙයියන් ගිහලා කන්න නම් දෙයියන්ගේ පිටයි. කාලා ඉන්නේ මගේවත් එක්ක. පාඩු මේ බුෆේ දාන මිනිස්සුන්ට මේ වගේ තව මිනිස්සුන්ට එක්කවත් පාඩු. සල්ලි මොනාස්ති කරන්නේ නැහැ. ආවා දැන් ඉඳලා මහන්සි. සීපෙන් ඉන්නේ මට කම්මලාද. හරි අමාරුයි. I love you. Love you more. සෙම තියාගෙන අයිස්ක්‍රීම් කන ළමෙක්. මැංගෝ. මැංගෝද? රැට අමාරු වුණාම බලමුකෝ. මැංගෝ. බුලුම් දුබායි ඉන්න කෙනෙක් නම් ඇවිල්ලා මතන try කරන්න මාළුබර්. උයි කැමත් හොඳට තියෙනවා. හොඳ variety එකක් තියෙනවා. ඉතින් අපි හොඳට enjoy කරා. මට අද කාගන්න අමාරුයි අල්පොඩ ඒවට කෑවා. එහෙනම් අපි ඉස්සරහම මෙන්න කට්ටියට ඉස්කාමක් කරනවා නේද? අපි ඔයගොල්ලන්ට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉස්සරහට එන 2026 අවුරුද්දේ ඔයගොල්ලෝගේ සියලුම dreams බලාපොරොත්තු හැමදේම ඒ විදිහටම වෙන්න කියලා අපි විශ් කරනවා. අපුහාමි channel එකේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. ඔක්කොම ජය වේවා. Bye.